ජීවන රේඛාව තුළ තියෙන මාරක හඳුනාගත යුත්තේයි. අපි හිතමු බොහෝ අය සැලකිලිමත් වෙන්නේ නැහැ. හිතනවා නෑ රේඛාවලට කරන්න පුළුවන් දෙයක් නෑ. රේඛා සාමාන්‍ය දෙයක් කියලා හිතන අය බහුතරයක් හිටියත් නමුත් ඇත්තම කතාව හඳහනට වඩා 100%ක්ම රේඛා ශාස්ත්‍රය හරි. හේතුව හඳහන උපන් වෙලාවේදී එතකොට හොස්පිටල් එකේදී හරියට වෙලාව එහෙ මෙහෙ වුණොත් හඳහන වර්ධින්න පුළුවන්. හැබැයි අපි සංසාරේ පුරා කරගෙන ආපු දේවල් අතේ කොටලා ඇවිල්ලා තියෙන එක වර්ධින්නේ නැහැ. ඒක වර්ධින්න තියෙන්නේ බොහෝම සීමිත ඉඩකඩ ප්‍රමාණයක්. පහුගිය අවුරුදු 15 16 මගේ තියෙන අත්දැකීම් එක්ක හස්තරේඛා ශාස්ත්‍රය 100%ක්ම නිවැරදි ශාස්ත්‍රයක්. ඉතින් ඔයා ජීවන රේඛාවේ මේ වගේ කඩයිමක් තිබ්බොත් අමතක කරලා දාලා ඔහේ ඉන්න එපා. රයිට්? හිතලා බලන්න මෙතන ලයිෆ් ලයින් එකේ ජීවන රේඛාවේ කඩයිම් දෙකක් තියෙනවා. පැහැදිලිව. එතකොට සමහරුන්ගේ කුඩා කඩයිම් මේ විදිහට තියෙනවා. ඒ වගේම සමහර අයගේ මේ විදිහට කඩයිම් තියෙනවා. එතකොට මේ කඩයිම් අපි හරියටම අඳුරගන්න මේකට ප්‍රතිකර්මයක් නොකරොත් අනිත් රේඛාවල වගේ නෙමෙයි ජීවන රේඛාවේ වෙන්න පුළුවන් හානිය ඉතාම වැඩි. සරලව කිව්වොත් මේ අපි කුඩා අවදියේ සැලකිලිමත් වෙන්නේ නැති වුණාට මේ ජීවන රේඛාවේ පහළම බාධක තියෙනවා කියන්නේ ගොඩක් වෙලාවට යටිපැද කොන් දෙකක් එක මුත්‍රාශය ගල් ඇපන්ඩිසයිස් වගේ ලෙඩ රෝග හැදෙන අයගේ අපිට ඒක කල් තියා හඳුන ගන්න පුළුවන් මේ බාධකවලින්. ඒ වගේම මේ වගේ ලොකු ගැප් එකක් එක තැනකින් ඇවිල්ලා තිබ්බොත් මේ අවුරුදු 10ත් 20ත් අතර වගේ කාලය සීමාව තුළ එයාට එක්ක හදිසියෙ සිද්ධ වෙන සැත්කමක් එහෙමත් නැත්නම් තරුණු අනතුරක් වගේ දෙයකට මුහුණ දෙනවාමයි. අත් 100ක් බැලුවොත් 99කටම ඒකේ විදිහටම වෙලා තියෙනවා. එතකොට හැබැයි අවුරුදු 10ත් 20ත් අතර මේක වුණොත් හොඳයි. තියෙන බාධකේ එහෙම නැත්නම් ඒ ગેප් එකේ ගැටලුව අඩු වයසේදී එයාට ලැබුණොත් ඒක විදලා ඉවර කරන්න පුළුවන් වුණොත් අන්න එයාට අවුරුදු 30න් පස්සේ මේක සාමාන්‍ය මට්ටමින් ගෙවිලා යනවා. නමුත් බැරි වෙලාවත් මේ ලයිෆ් ලයින් එකේ එහෙම නැත්නම් ජීවන රේඛාවේ ගැටලු තිබිලා අවුරුදු 30 පැන්නොත් ඊළඟට very dangerous හේතුව ඊළඟට එන සැත්කම හෝ එහෙමත් නැත්නම් අනතුර වගේ දේවල් හරිම දරුණුවට සිද්ධ වෙලා තියෙනවා. මම පෙරේදද කොහෙද පෙරේදා තක් බැලුවා කෙනෙක්ගේ මේ විදිහට මම එයාට කියනකොට එයා කිව්වා මේ විදිහටම අවුරුදු අඩු වයසේදී ඒක උන්නේ නැහැ. හැබැයි එයාට heart problem එකක් ඇවිල්ලා ඔපරේට් කරන්න වුණා. ඒක ටිකක් දරුණු වුණා. එතකොට අපි අත්හැරලා දානවා මේ ලයිෆ් ලයින් එකේ තියෙන විවිධ ගැටලු තියෙන තැන්. මුලින්ම අපි ලයිෆ් ලයින් එකේ තියෙන බාධක ටික හරියට අඳුර ගන්න ඕනේ. ලෙඩ රෝගයකට එන බාධකේ මොනවද? අනතුරයකට එන්න පුළුවන් බාධකේ මොකද්ද? එහෙම නැත්නම් සත්කමක් වගේ දෙයක් වෙන්න පුළුවන් බාධකේ මොනවද? ඒකත් ශරීරේ කොයි හරියටද වැඩිපුර බලපාන්නේ කියන එක අපි අඳුර ගන්න පුළුවන්. අඳුරගෙන අපි ඒකට දැන් සරලව කිව්වොත් එහෙම මේ ජීවන රේඛාවේ වැඩියෙන්ම ගැටලු පවතින්නේ පෙර ආත්මවල සහ සංසාරේ පුරා සත්ව ඝාතන කරපු අය. සතුන් මරලා කූඹියක් නදුරෙක්වත් අතහරින්න නැතුව මරපු අය. එහෙම කෙනෙක්ට මේ භවයට ඇවිල්ලා එයාගේ මේ විදියට ජීවන රේඛාවේ මේ ගැටලුව තියෙද්දි එයා මදුරුව මරන්න පටන් ගත්තොත් කූඹි මැස්සෝ වගේ සත්තු මරන්න පටන් ගත්තොත් එයා කෙටි කලකින්
එයාට එන්න තියෙන අර කර්මයේ ඵල දීමේ වේගය ඊටාම ඉක්මන් කරගෙන දරුණු අනතුරකට උනත් මුහුණ දෙන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔයගේ ජීවන රේඛාවත් පරීක්ෂා කරගන්න හරියට පරීක්ෂා කරගෙන ගැටලු තියෙනවා නම් ඒකට ප්‍රතිකර්ම යොදන්න. බොහෝ කර්මයන්ට අපි දන්නවා කර්ම විපාක දෙනකොට බහුතරයක් කර්ම තියෙනවා අපිට අහෝසි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකට ප්‍රතිකර්ම කරන්න පුළුවන්. සමහර කර්ම තියෙනවා අපිට මොනවා කරත් වැඩක් නැහැ. ඒක අපිට ඵල දෙනවමයි. හැබැයි අපි කර්ම විපාක හරියට අඳුරගත්තොත් බොහෝ කර්මයන් අපිට මග අරගන්න ඒකට ප්‍රතිකර්ම ක්‍රම තියෙනවා ඕන තරම්. එහෙනම් ඔයාලත් මේක හැම වෙලේම මුල් විතියාගන්න. ලයිෆ් ලයින් එකේ වගේ මේ වගේ යාළුවෙක්ගේ හරි මේ විදිහට ගැටලුවක් තිබොත් එයාව දැනුවත් කරලා වියදයි යන වැඩ නෙමෙයි තියෙන්නේ. හරි සරල ප්‍රතිකර්ම ක්‍රම තුලින් සම්ප්‍රප්‍රයෝග තුලින් එයාට පුළුවන් ගැටලුවක් නැතුව හොඳ ආයු කාලයක් ඉන්න මේ වගේ දේවල් මග අරගන්න පුළුවන් නම්